හෙලෝ බොයිස් වෙල්කම් බැක් ශ්‍රී හබ්. ඉතින් මේ ඔයාලට පේනවා ඉතින් එතන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තියෙන ගේම් එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම අද මේකෙන් කරන්න යන්නේ ස්ටාර්ලින්ක් එක ගැන කතා කරන ගමන් පොඩ්ඩක් ඒ අර පින් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න ගේම් ප්ලේ එකක් තමයි දෙන්න හිතුවේ. ඉතින් ඒකට මුලින්ම මෙතන මැච් තියෙනවා, රෑන්ක් මැච් තියෙනවා. මේ බැලුවේ නෝමල් මැච් එකක් දාන්න කියලා. ඉතින් ඒත් එක මම දැක්ක ගොඩක් අයට තියෙන එක ප්‍රශ්න ස්ටාර්ලින්ක් එක ගැන. සාමාන්‍යයෙන් මම දැක්ක අහලා තියෙනවා ස්ටාර්ලින්ක් එකක් රෙන්ට් කරන්න ඔය ගන්න පුළුවන්ද, කියන්නේ බිස්නස් අයිඩියා එකකින් ඒක මේ අපිට අරගෙන රෙන්ට් කරන්න පුළුවන්ද, ඒත් එක්කම ඔව් ගොඩක් ඒවා තිබුණා. එතන ඉතින් සාමාන්‍යයෙන් රෙන්ට් කරන කතන්දරය ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් රෙන්ට් කරනවා නම් ගන්න වෙන අනිවාර්යෙන්ම ගොඩක්ම ෆ්‍රෙන්ඩ්ලි වෙන්නේ මිනි එකක් ගන්න එක. මම දන්න විදිහට රෙසිඩෙන්ෂල් නෙවෙයි, මොකද්ද මේ ස්ටෑන්ඩඩ් කිට් එකේ රෝම් පැකේජ් පාවිච්චි කරන්න බෑ. අන්න ඒ කේස් එකත් එක්ක අනිත් එක මේ ස්ටෑන්ඩඩ් කිට් එක තැනින් තැනට අරන් යන්නත් බෑ. එහෙම අරන් යනවා අනිවාර්යෙන් මිනි එකක් ගන්න වෙනවා. ඒත් එක්කම මේ ලොකේෂන් වෙනස් වෙනවා නම් අනිවාර්යෙන්ම රෝම් පැකේජ් වලට යන්න වෙනවා. ලොකේෂන් වෙනස් වෙනවා නම් රෙසිඩෙන්ෂල් පැකේජස් පාවිච්චි කරන්න බෑ. මම දන්න විදිහට මොකද එයාලා දෙන්නේ නැහැ. අනිත් එක රෙසිඩෙන්ෂල් වල තමයි මම කලින් කිව්වා වගේ අර අන්ලිමිටඩ් තියෙන්නේ. හැබැයි රෝම් පැකේජ් වල අන්ලිමිටඩ් නැහැ. රෝම් පැකේජ් වල GB ගණනක් තමයි හම්බෙන්නේ. සමහරවිට අර ප්‍රයිස් එක වැඩි වෙද්දී එයාලා අන්ලිමිටඩ් දෙනවත් දන්නේ. මම දන්න විදිහට නම් අන්ලිමිටඩ් දෙන්නේ නැහැ රෝම් පැකේජ් වල. දුන්නත් ඉතින් ලොකු ගාණක් එවන්න වෙයි. ඊළඟට ඔය තව ස්ටාර්ලින්ක් වල තියෙන එක ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දැන් අර මටත් ආවා ස්ටාර්ලින්ක් එක මේ කියු කරපු ගාම මේ කියන්නේ ඔක්කොම ටික ප්ලග් ටික කනෙක්ට් කරලා සෙටප් කරගත්ත ගාමම ඒකේ මේ පිට එනවා ඇලර්ට් එකක් ඇක්ටිව් කරන්න කියලා. ඉතින් ඒ ඇලර්ට් එක අපි ඒ ඇක්ටිව් කියන ඒ ප්‍රොසෙස් එකට ගිහිල්ලා ඒ වැඩේ කරත් මේ ටික වෙලාවක් යනවා. ඒක හරියට සාමාන්‍යයෙන් උපරිම පැය 24ක් වගේ යනවා. ඒ වගේ කතන්දර ටිකක් තියෙනවා. අර සමහර මම දැකලා තියෙනවා මේක ඇක්ටිව් කියලා වැටලා තියෙනවා. ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ? ගහපු ගමන් වැඩ කරන්නේ නැහැ. අඩුම තරමේ වැඩි 10ක්වත් යනවා ඒක සෙටප් වෙලා එන්න. ඉතින් ওই වගේ දේවල් ටිකක් තියෙනවා. අද මෙතන මේ සයිඩ් එකේ Call of Duty ගේම් එකකුත් රන් වෙනවා. සාමාන්‍යයෙන් මේක ඇත්තටම මම ප්‍රෝ කෙනෙක් නෙවෙයි. මේකත් මේ අලුතෙන්ම තමයි ඩවුන්ලෝඩ් කරේ. අනිත් මේක ගැන කිව්වොත් එහෙම මේක මම මුලින්ම 2019 මේක මුල් කාලේ වගේ සෙල්ලම් කරා. ඊට පස්සේ ආපහු ඇත්තටම මේක මේ සෙල්ලම් කරේ නෑ. ඒ මෙතයි වුණා. ඒ දේවල් එක්ක දැන් ඊට පස්සේ ආපහු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් මේක මම සෙල්ලම් කරන්නේ මේ කියන්නේ ගේම් එක රන් වෙන්නේ මොබයිල් ඩිවයිස් එකකින්. සෙල්ලම් කරන්නේ PC එකෙන් කන්ට්‍රෝල් කරන්නේ. මොකද මට මේ මොබයිල් එක එච්චර යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ ඉන්ටර්ෆේස් එකත් එක්ක. ඉතින් ඔව් ඒත් එක්කම තව තවත් දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. සාමාන්‍යයෙන් ඔය ටැක් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරනවා නම් ටොරන්ට් පාවිච්චි කරන්න එපා. එහෙම තියෙනවනේ මේ direct to PC games නම් අපුන්ක games ඒ දේවල්. අන්න ඒ වගේ දේවල් වලින් උනත් අපිට මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කොහොමද Vidgel වගේ ඒවා පාවිච්චි කරන්න බෑ. ඉතින් මට මතක නැත්තර මේක දැක්ම මොඩ් එක මොකක්ද කියලා. පින් එක 70 82 වගේ යනවා. කිහිප දෙනෙක් ඉන්නවා මෙතන. ඒත් එක්කම තව පොඩි පොඩි දේවල් ටිකක් මම කතා කරන්න මේකේ ඉස්සරහට යනකම්. සාමාන්‍ය මේ මිනි එකක් ගත්තට පස්සේ ඒකේ මේ අර මිනි එකට වෙනම රවුටර් එකක් හම්බෙන්නේ නැහැ. ෆිෂ් එකේම තමයි ඒකේ රවුටර් එක තියෙන්නේ. රයින් යනවා ප්‍රෝ කෙනෙක් දුවේද? ෆිෂ් එකේම තමයි ඒකේ රවුටර් එකක් තියෙන්නේ. හැබැයි අපි අර ස්ටෑන්ඩඩ් කිට් එක ගත්තාම මේ ඒකට වෙනම රවුටර් එකක් හම්බෙනවා. මේ රවුටර් එකක් හම්බෙනවා වෙනම එකක්. මිනි එකට හම්බෙන්නේ. අනිත් එක මේ මිනි එකෙත් මේ රෙසිඩෙන්ෂල් ලයිට් පැකේජ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ 9200 අන්ලිමිටඩ් පැකේජ් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ නේද කොහෙද? මම යන දිහාම දාගෙන ඉන්න. අනේ දැකලා නැත්තේ. මේ මොකද්ද? අපි අර තැනින් තැනට යනවා නම් ඉතින් මේ කොහොමත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ මිනි එකක් තමයි. මිනි එකත් එක්ක අනිවාර්යයෙන්ම රෝම් පැකේජ් එක. මොකද රෙසිඩෙන්ෂල් අන්ලිමිටඩ් එක දෙන එකක් නැහැ. අපි අර ලොකේෂන් වෙනස් වෙනකොට අනිත් තව කේස් එකක් තිබුණා මේ ඔය ලොකේෂන් කතන්දර. ඒ කියන්නේ අපි අර මුලින්ම ස්ටාර්ලින්ක් එක ඔන්ලයින් ඕඩර් කරනකොට අපේ ලොකේෂන් එකක් ඉල්ලනවා. ඒ ලොකේෂන් එක අපි දීලා ආපහු ඇක්ටිව් කරනකොට අපි ඒ ලොකේෂන් එකෙම තමයි ඇක්ටිව් කරන්න ඕන. එහෙම නැතුව අපි අර මේ වෙන ලොකේෂන් එකකින් ඇක්ටිව් කරන්න ගියොත් එහෙම එතනත් අර ලොකේෂන් එරර් එකක් එනවා. අර ඒ වගේ කේස් ටිකක් තියෙනවා ඒකේ. තව එකක් දුවනවා. මෝටර් පිටිපස්සෙන් තව එකක් ආවා. එකෙන් තිබ්බේ පිස්ටල් එකෙන් තියලා තියෙනවා. හරි. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා.
ඊළඟට මේ දැන් අර ඔයාලට පේනවද මේ සයිඩ් එකෙන් මම දාන්නම් මේ ගන්න කියන්නේ දැන් නම් ඒක වැටලා ඇත්තේ ජීසන් වගේ ස්නයිප් කරනවා අපි ස්නයිපර් මේකක් ගමුද වැඩි ගහන්න නම් වෙන එකක් නැති මේ පවර් බෑකප් එකක් වගේ පාවිච්චි කරනවා නම් කොහොමත් මේ ගොඩක්ම ගැලපෙන්නේ මිනි එක මොකද මේ ස්ටෑන්ඩඩ් එකට ස්ටෑන්ඩඩ් කිට් එකට ලොකු පවර් යූසේජ් එකක් යනවා මේක නම් කන ලයින් එකක් තියෙන ස්ටෑන්ඩඩ් එකට ලොකු කියන්නේ එහෙම විතරම ලොකුවටම යන්නේ නැහැ මම කලින් වීඩියෝ කතා කරන්නේ ඒක ගැන ඒක අර පාවිච්චි කරන විදිහත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ සාමාන්‍යයෙන් මේ කොහොමත් ඒ කියන්නේ උපරිම ස්පීඩ් එකකින් ගියොත් ඔයාලා දකින්න කලින් වීඩියෝ එකේ 90ට විතර ගියා 90මයි කියලා නිතරම කියන්නත් බෑ ඔකීපන්කෝ ටීවීලා තියෙනෙත් මගේ විපන්නේ මේ සාමාන්‍ය මිනි එකේ උපරිම අපි හිතමු සාමාන්‍ය 250 300 වගේ යන්නේ කියලා. يعني කොහොමත් එක 250 300 වගේ තමයි යන්නේ. මම දන්න විදිහට ඒකේ 400 ගණන් එහෙම යන්නේ නැහැ. ස්ටෑන්ඩඩ් එකේ තමයි 400 ගණන් වගේ Mbps ඩවුන්ලෝඩ් රේට් එක යන්නේ. අප්ලෝඩ් රේට් එක ඒක කොහොමද දන්නේ හරියටම. ඒක අර මේකේ ඔබ්ස්ට්‍රක්ෂන් ඒරියා එකත් අඩුයිනේ. ඔබ්ස්ට්‍රක්ෂන් ඒරියා එකත් ලොකුරම නැති හින්දා මිනි එකේ පර්ෆෝමන්ස් එක ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් ගෙදරට පාවිච්චි කරන්න ගන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම යන්න ස්ටෑන්ඩඩ් කිට් එකකට මේකක් වගේ පාවිච්චි කරන්න එපා. ඒත් එක්කම අපි අර අවුට්ඩෝර් ඉන්නවා නම් එහෙම නැත්නම් එරින් සරි ලොකේෂන් එක වෙනස් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ මිනි එකට යන එක. Wi-Fi range එක ඒ කියන්නේ range එකත් ටිකක් අඩු වෙයි මම හිතන්නේ මිනි එකේ. ඒත් එක්කම අර ස්පීඩ් එකත් අඩුයි. power usage එකත් අඩුයි. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා අපි අර මිනි එක ගැන කතා කරනකොට. ඒ වල පේනවාද මෙතන පින් එක 70 ගාණක් වගේ තමයි 70 80 ඒ තමයි මේ වෙලාව යන්නේ සාමාන්‍යයෙන් 55 75 අතර වගේ රේට් එකක් දෙන්න පුළුවන් මට මේකේ පින් එක යන්නේ කොහොමද කියලා අහුවා. හරියට මේක හරියන ගාණක් යන ගාණක් කියන්න බෑ. ඒ වගේ කතන්දරයක් තමයි තියෙන්නේ Call of Duty වල. ඊළඟට මම මේ ඊළඟ ගේම් ප්ලේ එකෙන් දාන්නම් මේ මොකක් හරි බැටල් ග්‍රවුන්ඩ් ගේම් එකක්. මේක දැනට මේ PUBG ඩවුන්ලෝඩ් කරලා තිනවා. ඒකයි මේකෙත් තියෙනවනේ බැටල් රොයල් කියලා එකක්. ඒක එකක් ගේන්නම් දැනට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කියලා හිතනවා සාමාන්‍ය පින් එක කොහොමද කියලා අනිත් එක මේකේ මේ මම ප්‍රෝ කෙනෙකුත් නෙවෙයිනේ. ඉතින් මේ ඉතින් මම මේක දෙල්ලම් කරා මට මතකයි සාමාන්‍ය ලෙවල් 50 ගානකට වගේ යනක දෙල්ලම් කරා. මේ පැත්ත ගහනවා නේද? පැත්තේ බොට් ටිකක් දන්නේ නැහැ ඉන්නේ. taking a look. Spawn window on that. අපේ කාට තිබ්බා ඩබල් කිල්. ඉතින් මේ ඒත් එක්කම සාමාන්‍ය UPS එකක් පාවිච්චි කරනවා නම් ඒක ගැනත් මම පොඩි අයිඩියා එකක් දෙන්නම්. මගේ යාළුවෝ ගොඩක් අය ඉන්නවා ඔය තනික වගේ ගොඩක් කියන්නේ මම යාළුවෝ කොටක් නැහැ. 3-4 දෙනෙක් ඉන්නවා මේ එයාලා ඔය Starlink එකට බෑකප් එකක් හදාගෙන තියෙනවා පවර් බෑකප් එකක්. ඒ බෑකප් එක ඇවිල්ලා මේ normal UPS එකක් අරගෙන වැඩි ඇම්පියර් හව ගානක් තියෙන බැටරි බෑකප් මේ බැටරි පැක් එකක් හයි කරලා. ඒකෙන් සාමාන්‍යයෙන් අර සාමාන්‍ය විදිහට වැඩිය ලොකු මේකක් ගන්න පුළුවන්. ලොකු මේකක් කියන්නේ ඒ කියන්නේ වැඩි කාලයක් තියාගන්න පුළුවන්. අපි අනිත් එක අර සාමාන්‍ය ගේම් වගේ ගහනවා නම් එහෙම ලොකුවට කරන්ට් එක යන්නේත් නැහැ.
heavy download වලදී තමයි ඉතින් ඔයාලා කලින් වීඩියෝ එකේ හොඳටම දකින්න ඇති සහ මේකෙත් පේනවා ඉතින් මේකේ මම හිතන්නේ ඔය සයිඩ් එකෙන් පේනවා ඇති average එක. average එක කියන්නේ අර live data එක නේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඇත්තටම මේ වැය වෙන කරන්ට් එක ගන්න නෙවෙයි පෙන්වන්නේ average එකක් විදියට පෙන්වන්නේ. average එක හැදින්නේ කොහොමද දන්නේ නැහැ. පොඩ්ඩක් ඒක chat gpt කරලා බලන්න ඕන. average එකනේ idea එකක් ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ඕන නම් මම මේකේ මේ පොඩ්ඩක් ඒකේ power usage එකක් දාන්නම්. power draw එක side එකෙන් පේන ඇති කරන්ට් එක මම හිතන්නේ මේ වෙලාවේ 38ක් වගේ යනවා. ඒ කේස් එකයි ගණිත අනිවාර්යයෙන්ම ලොකේෂන් එක ඔයාලා ඉන්න ලොකේෂන් එකම දෙන්න කියන එක කිව්වා. ඒ කතන්දර ටිකයි ආය බඩු නියමයි පඩුව ගණිත අනිවාර්යයෙන්ම මේ ඔයාලා ඉන්න ලොකේෂන් එක දෙන්න. ඔව් ඒකත් එත්තිම මේ ලෙවල් 38ක් විතර ගහලා තියෙනවා. වැඩක් නැහැ මට මේක ඉන්න බැරි ටික. ලෙවල් 38ක් විතර ලෙවල් මේ ඔය එක 38ක් විතර ගහලා තියෙන්නේ. 40න් ඉවරයි. හරි ඒකයි ඔය දේවල් ටික තමයි කියන්න තිබ්බේ. සාමාන්‍යයෙන් හරි ස්ටාර්ලින්ක් එකක් එහෙම මේ රෙන්ට් කරනවා නම් එහෙම ඒක මාරම රිස්කි වැඩක්. ඒක මම හිතන්නේ ඒක ඇත්තටම සාර්ථක වෙයි කියලා ඕනනම් පුළුවන් නම් කරන්න කැමති ඉන්නවනම් පොඩ්ඩක් කරලා බලන්න. මැසේජ් එකක් දාන්න ඒක හරියනවනේ. සාමාන්‍යයෙන් අර මිනි එකේ කේබල් එක සාමාන්‍ය normal RJ45 කේබල් එක නෙවෙයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන කේබල් එක ඇවිල්ලා මේ මාරු කරනවා නම් අපි අර ස්ටාර්ලින්ක් එක හරහම මාරු කරනවා නම් තමයි හොඳ. උදාර අපි වෙන පිටින් අරන් මේ වෙන කේබල් ගහන්න යන එක ඒක එච්චරම ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ අයිඩියා එක. නිතේ මේ දවසක් කියන්නේ ටික දැන් අර මේ දවස්වල එහෙම මේ කියන්නේ කලින් 2020 19 21 22 වගේ එක බලනකොට මේ AI වල එහෙම මේ අප්ඩේට් යන්නේ දෙලා තියෙන්නේ. දැන් අර FB එකේ තියෙන මේ වීඩියෝ එකක් වුණත් ඇත්තටම මේ කලින් වුණත් එහෙම තිබුණා. ඒ අර මෙච්චර ලොකුවට ගිහිල්ලා තිබුණා. කන්ට්‍රෝලර් ටිකක් දෝවෙත් තමයි. අපි වෙන දෙක හොඳයි. දැන් අර තියෙන normal වීඩියෝ එකක් වුණත් අපිට මේ එහෙම හරියටම කියන්න බෑ මේක AIද මේක රියල්ද. Losing C. Enemy taking Bravo. Enemy has Bravo. May ළඟ ඉන්නවත් නැහැ. දකුණු පැත්තේ හරි. පිටිපස්සේ. Killer drone එක ගහනවා. අඩු මට තිබ්බ අර සයිඩ් එකට මේක තියනවා මේ අපේ පැත්තෙන් මේ ළඟ යන්නේ නේ
කෙලිනවනේ ඉඳාගෙන. කොහොමද මේක ගන්න මේක 50න් 50න් ගිරුණාට පස්සේ ස්විචින් සයිඩ් යනවද දන්නේ නැහැ. يعني පැත්ත මාරු වෙනවද දන්නේ නැහැ. ඒ බල්ලොත් එනවා වගේ එනවා. තුන් දෙනෙක් මේක ලයි. ඉතින් මේක සාමාන්‍ය පවර් යූසේජ් එකත් කොහොමද යන්නේ කියන එක අයිඩියක් ගන්න පුළුවන් වෙන්නේ නැති ඔයාලට. ඒත් එක්කම ස්විචින් සයිඩ් යනවනේ. මේක සෙල්ලම් කරමුකෝ. ඉතින් මේක මේ අර ලොකු ඩිලේ එකක් තියෙනවා. මොකද මම මේක ෆෝන් එක PC එකට ගහලා තියෙන හින්දා. PC එකට ගහන්න නැතුව පාවිච්චි කරා නම් එච්චර ලොකු ඩිලේ එකක් නැති වෙයි. ඉන්ගන්නයක් වයි ගමුද? වැඩි දුවන්න බෑ. දුවන්න නැතුව තියන්න තමයි තියෙන්නේ. ඔය එකත් එක්කම දැන් තව කියන්න හිටියේ අවුරුද්දත් ඇවිල්ලා ගියා. ඒකත් ඉවරයි. ඒවල මොකද කරේ අවුරුද්දට උණු වෙඩිලක් එහෙම හැදුවද? Facebook එකේ මම දැක්ක දාලා තියෙනවා මේ සාමාන්‍ය. ටිකට් තියලා අර මේ නොඩි වලින් එහෙම මරා ගන්න සීන් එක. මොනවා නැතත් Facebook එකේ යන්න ඕන දේවල් ටික ඒ වෙලාවට යනවා. ඉතින් වොයිස් වල දැක්කද මේ කියන්නේ දවස්වල මේ පොලිසියෙන් කියව මාර විදියට ෆිල්ටර් කරනවා FB එකේ තියෙන වීඩියෝ එක. ඔයාලා කට්ටිය අල්ලලා වේදා එන කතන්දර ටිකක් වෙනවා මේ කියන මොකක් හරි අර කරලා මේ ඇංගිලා ඉන්න බෑ ඒක වීඩියෝ කරලා FB දෙපරනවා. කාරණා මේ පන්නනවා. ඉස්සර නම් එහෙම ලොකුවටම ඔය වගේ දෙයක් නැහැ. ඉන්නේ කේසයක් වෙන්න දැන් ඉතින් ඔන්න පින් එක උල් ස්නයිප් කරලා දෙන්නේ. අපි 72ක් ගත්තා. ඒක නේ ගහන්නත් තිබුණා දේශෙක් තියෙන. ඊයර ලොකු ඩිලේ එකක් තියෙන මම කරන කන්ට්‍රෝල් වල මොකද ඒක හරහා PC එකට ගිහලා PC එක හරහා ෆෝන් එකට ගිහලානේ ෆෝන් එක කන්ට්‍රෝල් එක. දැන් නැතුව කෙලින්ම මේ ෆෝන් එක මේ ගේම් එක සෙල්ලම් කරන්න තිබ්බනම් මේක මේ ඩිලේ එකක් යන්නේ නැති වෙයි. හරි විනාඩි 20ක් විතර ගියා.
is ours. Hardpoint contested. Hardpoint contested. You've taken the lead. Hardpoint contested. Hardpoint contested. UAV online. Friendly airstrike incoming. Hardpoint identified. Capture the objective. Friendly RAPS activated. Hardpoint lost. Hardpoint locked down. UAV recon standby. Repeat, UAV recon standby. Hostiles have the hardpoint. Hardpoint contested. Hardpoint is ours. Hardpoint contested. Hunter killer drone standby. Friendly RAPS activated. Hardpoint contested. UAV online. Hardpoint contested. Hardpoint identified. Capture the objective. Hostiles have captured. Hardpoint locked down. Airstrike is ready. Hardpoint contested. We've taken the lead. Hardpoint contested. Keep on them. Winning this one. Hardpoint contested. Hardpoint contested. Hardpoint contested. Friendly RAPS activated. Hardpoint lost. Capture the objective. Friendly airstrike incoming. Hostiles have captured the hardpoint. Friendly airstrike incoming. UAV recon hardpoint. Hardpoint is ours. ඔය දේවල් ටික තමයි කතා කරන්න තිබෙනවා මේ ගේම් එකත් ඉවරයි. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් අයිඩියක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා ස්ටාර්ලින්ක් එක කොහොමද සාමාන්‍ය පින් එක යන්නේ කියලා මේ Call of Duty ගේම් එකට. ඉතින් ඔව් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට මම Battle Ground ගේම් එකක් අරන් එන්නම් PUBG වල හරි නැත්නම් මේකේ හරි. අපි මේකත් මෙතනින් නවත්තමු. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ආපහු සැරයක් කියනවා පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම කතා කරන්න තියෙන දේවල් ගොඩක් කතා කරා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ජය වේවා.